ඔබේ ජීවිතේ හැමදේම අසාර්ථකයි කියලා ඔබට හිතනවද? සමහර විට ආර්ථික ප්‍රශ්න, ආදර සම්බන්ධතා බිඳවැටීම්, නැත්නම් නරක පුරුදු වලට ඔබ වහල් විලා ඇති. බොහෝ අය හිතන්නේ එකපාරක් වැරදුනොත් ඒක ජීවිතයේ අවසානය කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ලෝකයේ සාර්ථක වුණු හැම මිනිසෙක්ම Tamanගේ ජීවිතේ කොතැනකදී හෝ බිඳුවෙන් පටන් ගත්තු අය. අද මම ඔබට කියලා දෙන්නේ විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව තහවුරු වුණු ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අලුත් මාවතකට හැරවිය හැකි පියවර 5ක් ගැන. මොටිවේෂන් හෙවත් උනන්දුව කියන්නේ ගින්දරක් වගේ. ඒක ඉක්මනින් නැවිලෙනවා, ඒ වගේම ඉක්මනින් නිවෙනවා. හැබැයි විනය කියන්නේ ඔබව ඉදිරියට ගෙන යන එන්ජිමයි. බොහෝ අය වැරදි කරන්නේ එක රැයකින් ලොකු වෙනසක් කරන්න ගිහින්. ඒ වෙනුවට කුඩා පියවරවල් ස්මෝල් වින්ස් වලින් පටන් ගන්න. අද සිට નિયમિત වේලාවට නිදා ගන්න. දවසකට වතුර වීදුරු 8ක් බොන්න. විනාඩි 10ක් ඇවිදින්න. මේ කුඩා පුරුදු දිනපතා කරනකොට ඔබේ මොලේ පුරුදු වෙනවා මම කියන දේ මට කරන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගා ගන්න. ඒක තමයි සාර්ථකත්වයේ අඩිතාලම. ඔබේ අතීතයේ ඔබේ කරමත තබාගෙන ඉන්න මහා බරක් කරගන්න එපා. අපි හැමෝම වැරදි කරනවා. එදා ඔබ ගත්තු වැරදි තීරණ ගැන අද පසුතැවෙන එකෙන් වෙන්නේ ඔබේ වර්තමානයත් විනාශ වෙන එකයි. මතක තබා ගන්න. එදා ඔබේ තීරණේ ගත්තේ එවකට ඔබට තිබුණු බුද්ධිය සහ මානසික මට්ටම අනුවයි. දැන් ඔබ ඊට වඩා බුද්ධිමත්. ඒ නිසා ඔබටම සමාව දෙන්න. අතීතයේ කියන්නේ මලගිය ප්‍රාණියෙක් වගේ. ඒක වළලන්න. අතීතයේ පාඩමක් කරගෙන අද දවසේ අලුත් මිනිස්සෙක් විදියට නැගිටින්න. අද ලෝකේ හරිම ഘോഷාකාරී. සෝෂල් මීඩියා, ප්‍රවෘත්ති, මිනිසුන්ගේ විවේචන මැද අපිට අපේ හඬ අමතක වෙලා තියෙනවා. දිනකට විනාඩි 15ක්වත් කිසිම විද්‍යුත් උපකරණයක් නැතිව නිහඬව ඉන්න පුරුදු වෙන්න. සිතුවිලි වලට ගලා යන්න දෙන්න. ඔබ කවුද? ඔබට ඇත්තටම අවශ්‍ය මොනවද කියන ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්නේ මේ නිශ්ශබ්දතාවයේ ඇතුලේ. ඔබේ මනස පැහැදිලි වෙන තරමට ඔබ ගන්නා තීරණ තර්කානුකූල සහ සාර්ථක වෙනවා. අවසාන වශයෙන් ඔබ අවට ඉන්න මිනිසුන් සහ ඔබේ පරිසරය ගැන අවධානය යොමු කරන්න. ඔබ නිතරම ඇසුරු කරන පුද්ගලයන් 5 දෙනාගේ සාමාන්‍යය තමයි ඔබ. ඒ නිසා ඔබේ හීනවලට hina වෙන ඔබව පල්ලෙහාට ඇදලා දාන අයගෙන් ඈත් වෙන්න. ඒ වගේම ඔබේ නිවස, ඔබේ කාමරේ පිරිසිදු කරන්න. අනවශ්‍ය දේවල් අයින් කරන්න. පිළිවෙලක් ඇති පරිසරයක් ඔබේ මනසක අලුත් ආරම්භයකට අවශ්‍ය කරන අවකාශය, mental space ලබා දෙනවා. ජීවිතේ බිඳුවෙන් පටන් ගන්න එක ලේසි නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක අමාරුත් නැහැ. හැමදේම තීරණය වෙන්නේ ඔබේ පළමු පියවර මතයි. ඔබ අද සිට මේ වෙනස කරන්න සූදානම්ද? එහෙනම් කමෙන්ට් එකේ yes කියලා සටහන් කරන්න. ඔබේ මේ කුඩා සටහන ඔබේ අලුත් ගමනේ පළමු සාක්ෂිය වේවි. මේ වීඩියෝවෙන් යම් දිරිගැන්වීමක් ලැබුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා.